හිවල්හාමි දවසකට කීප සැරයක් අලිරාලහාමි ළඟට ගිහින් කටුසුහාමි නොකී දේවල් කිව්වා. ආයෙත් කටුසුහාමි ළඟට ගිහින් අලිරාලහාමි නොකී දේවල් කිව්වා. හිවල්හාමිගේ මේ බොරු කතා අහලා අලිරාලහාමිට නම් හොඳටම කේන්ති ගියා. කටුසුහාමියෝ පයට යට කරලා පාගලා මරා දාන්න කැලේ හැමතැනම හෙව්වා. කටුසුහාමිත් අලිරාලහාමිට අමතක නොවන පාඩමක් උගන්වන්න බලාගෙන හිටියා. දවසක් අලිරාලහාමි කටුසුහාමි ඉන්න ගහ ළඟට ගිහින් වටපිට බලමින් හිස සොලවමින් පිඹිමින් කටුසුහාමිව හෙව්වා. කටුසුහාමිගේ හඬ ඇහිලා අලිරාලහාමිට හොඳටම කේන්ති ගියා. අලිරාලහාමි ඉක්මනටම කටුසුහාමි හිටිය ගහ කඩලා බිමට දාලා පාගලා පොඩි කළා. කටුස්සගේ හපංකම් දැන් ඉවරයි. තමන්ගේ තරම නොදන්නාකම තරම් විනාශයක් තවත් මේ ලෝකේ තියෙනවද මං අහන්නේ? මම මොනවා කරන්නද? ඒ ඉතින් ඔහුගේ ඉරනම තමා. දඟලලා මහන්සි වැඩි හන්දා අලිරාලහාමි එදා කෑම හොයන්න ගියෙත් නෑ. ආපහු හැරලා හෙමින් ගෙදර ගිහින් නිදාගත්තා. ඇයි අද මේ උදේම නිදා ගන්න සැරසෙන්නේ? මට ටිකක් වෙහෙසයි බගේ අපේ හාමිනේ. ඒ මොනවා කළාටද? අර කටුස්සා මට සරදම් කළා. ඉතින් මගේ තරහ එවුස්සුනා. ඔහුගේ ගසත් ඇදලා කඩා කුඩු කළා. ආයිනම් තවත් ඔහු මට සරදම් කරන්නේ නෑ. කවර සරදමක්ද කළේ? හාමිනේව මතක් කරලා මට සරදම් කළා. මේ හාමිනේගේ සැපසනීප කොහොමද කියලා මගෙන් ඇහුවා. ඉතින් ඒකත් සරදමක්ද? රාලහාමි මොකටද ඕවා ගණන් ගන්නේ? සරදමක් නෙමෙයි. අනේ මේ නොදන්න දේ ගැන නිකන් නොදොනා ඉඳ හාමිනේ. අලිහාමිනේ රාලහාමිගේ ඇඟ අත ගාලා යන්න ගියා. ඒත් රාලහාමිට නම් නිින්ද ගියේ නෑ. ඒ මේ අත පෙරලෙමින් නිතර නාසය කසමින් හිස බදාගෙන කෙන්දිරි ගාමින් දඟලන අලිරාලහාමිව දැකලා අලිහාමිනේ ආයෙත් එතනට ආවා. ඇයි රාලහාමි මේ අත පෙරලෙන්නේ? මට හෙම්බිරිස්සාව වගේ අපේ හාමිනේ. අලිහාමිනේ ඉක්මනටම රාලහාමිගේ නළලට පපුවට පිටට අත තියලා බැලුවා. නියම අලි ලීලාවෙන් මුහුණට තියලා උණ බැලුවා. උණ නෑ. ගස්වල පිණි වැටිලා හෙම්බිරිස්සාව හැදෙන්න එනවා වගේ. ඇයි මේ මොලේ අමාරුව? මේ නාසයේ කැසිල්ල තමා මට ඉවස ගන්න බැරි. අලිහාමිනේ හීන් කෝටුවක් අරගෙන අලිරාලහාමිගේ නාසයට එව්වා. අලිරාලහාමි මරහඬ දීගෙන නැගිටලා මේ අත දිව්වා. අනේ රාලහාමි කෝටුව මොලේ යනුනද? අලිරාලහාමි මහහඬින් කිවිසුමක් යැව්වා. තවත් කිවිසුමක් යවලා මරහඬ දීගෙන මේ අත දිව්වා. අලිහාමිනෙත් රාලහාමි පිටිපස්සෙන් දිව්වා. අනේ රාලහාමි මොකද මේ උනේ? කිවිසිල්ලක් ගියා විතරයි ඉඳි කටු අනින්නා වගේ දැනුණා. ඉවස ගන්න බැරිමයි හාමිනේ මම මේ අත දිව්වේ. අම්මා අනේ. රාලහාමි ඔහොම එළවී ඉන්න. මං ගිහින් වෙදහාමි එක්ක එන්නම්. අලිහාමිනේ ඉක්මනටම වෙදහාමිව කැඳවන් එන්න ගියා. හාමිනේ යනකම් බලන් හිටිය හිවල්හාමි හෙමින් අලිරාලහාමිට කිට්ටු වුණා. රාලහාමි අසනීපෙන් වගේ. අනේ ඔව් හිවල්හාමි හෙම්බිරිස්සාව හැදිලා බොහෝම අමාරුයි මට.
මේ රාලහාමි මුලේ හෙම්බිරිසාවද එහෙම නැත්නම් පපු හෙම්බිරිසාවද මොලේ හෙම්බිරිස්සාව හෙම්බිරිස්සාව නම් ඉවස ගන්න පුළුවන්. ඒත් මේ මොලේ කනවා වගේ දැනෙන එකයි මට ඉවස ගන්න බැරි. රාලහාමිට කැස්ස තියෙනවාද? කැස්සක් නෑ. උනක් දැනෙන්නෙත් නෑ. රාලහාමිට පිණිබෑවද? අද උදේ අර කාලකන්නි කටුස්ස හිටිය ගසල්ලා බිම දමා පොඩි කළා. ඒ ගහෙන්වත් පිණි ඔලුවට වැටෙන්ඩ ඇති. ඒ කටුසුහාමි පුංචි වුණත් හරිම දපුරුයි රාලහාමි. හරිම බට්ටරකාරයා. රාලහාමිට කොඩිවිනයක්වත් කොලාද දන්නේ නෑ. අනේ මේ උන්දගේ මගේ කොඩිවින උන්ද දැන් ඉවරයි. අන්න මේ හාමිනේ වෙදරාලත් කැටුව එනවා. එහෙනම් මං ගිහින් එන්නම් රාලහාමි.